ආචාර්ය දිලීපන් දයාලිනී ඝාතනයේ ඔබ නොදන්නා කතාව. යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය දිලීපන් දයාලිනී මහත්මියගේ ඝාතනය පිළිබඳ නොකී කතාව යනු පවුල් සබඳතා බිඳ වැටීම, පළිගැනීම සහ නවීන තාක්ෂණය හමුවේ අපරාධකරුවන් නිරුවත් වූ ආකාරය පෙන්වන ඛේදවාචකයක්. අන්තර්ජාල වාර්තා සහ පොලිස් විමර්ශන ඇසුරින් එම කතාව සාක්ෂි සහිතව මෙසේ පිළගස්වන්න අපට පුළුවන්. ඝාතනයට ලක් වූයේ යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ස්ථිර වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක වූ 54 හැවිරිදි ආචාර්ය දිලීපන් දයාලිනී මහත්මියයි. ඇය යාපනය අරියාලේ ප්‍රදේශයේ පදිංචිව සිටි අතර ඇයගේ වෘත්තීය මට්ටම සහ සමාජ තත්ත්වය නිසාම ඇය ප්‍රජාව අතර මහත් ගෞරවයට පාත්‍ර වූවා. මෙම ම්ලේච්ඡ ඝාතනයට ආසන්නතම හේතුව පවුල තුල කාලයක් තිස්සේ පැවති අසමගිය බව කියවෙනවා. දයාලිනී මහත්මියගේ පුත්‍රයා සහ ඔහුගේ බිරිඳ එනම් ලේලිය අතර දික්කසාද නඩුවක් විභාග වෙමින් පැවතුණා. මෙම නඩුව සහ දේපල බෙදා ගැනීම සම්බන්ධයෙන් ඇති වූ ගැටුම් නිසා දියණිය සහ බෑනා දයාලිනී මහත්මිය කෙරෙහි දැඩි වෛරයකින් හසු වෙලා තියෙනවා. 2026 මාර්තු මැද භාගයේ මෙම අපරාධය සිදු වූ අතර එය කිසිවෙකු නොසිතන අයුරින් මසන් කිරීමට සැකකරුවන් උත්සාහ කරලා තියෙනවා. සැකකරුවන් නිවසේ වහලේ උළු ගලවා දබා තිබුණේ මෙය කිසියම් බාහිර කල්ලියක් විසින් කළ පහර ගැනීමක් ලෙස පෙන්වා දැක්වීමටයි. දයාලිනී මහත්මියගේ හිසගෙස් කොටසක් කපා දමා නිවස තුල පොර බැදීමක් සිදු වූ බව පෙන්වීමට ඔවුන් උත්සාහ කර තිබුණා. ඝාතනය සිදු කිරීමෙන් පසු සැකකාර බෑනා සහ දියණිය පලා ගිය අතර එය පහර ගැනීමක් ලෙස හුවා දක්වමින් පොලිසියට පැමිණිලි කිරීමට පවා පුත්‍රයාව පොළඹවා තිබුණා. නමුත් තාක්ෂණය මගින් පරිපූර්ණ අපරාධය සොයාගනු ලැබුවා. සැකකරුවන් යාපනයෙන් පලා ගියද නූතන තාක්ෂණය ඔවුන්ව කොටු කර ගැනීමට පොලිසියට මඟ පෙන්නුවා. සැකකරුවන් පලා ගිය මෝටර් රථයට ත්‍රිකුණාමලයේ පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමේදී භාවිතා කළ ජාතික ඉන්ධන බලපත්‍රය QR කෝඩ් දත්ත පරීක්ෂා කිරීමෙන් පසුව ඔවුන් සිටින ස්ථානය තහවුරු කර ගැනීමට පොලිසියට හැකි වුණා. පරන්තර ප්‍රදේශයේ ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමේදී ඔවුන්ගේ බැංකු කාඩ්වත් දත්ත හරහා ඔවුන්ගේ ගමන් මඟ හඳුනා ගනු ලැබුවා. CCTV දර්ශන මගින් ත්‍රිකුණාමලයේ හෝටලයක සහ පිරවුම්හලක CCTV දර්ශන මගින් 21 හැවිරිදි බෑනා සහ 19 හැවිරිදි දියණිය හඳුනාගෙන අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගැනීමෙන් පසු බෑනා විසින් සිදු කරන ලද පාපොච්චාරණයේදී ඔහු කියා සිටින්නේ නිවසේ ඇති වූ බහිම්බස් වීමකින් පසු දයාලිනී මහත්මියට පහර දී ගෙල සිර කර ඝාතනය කළ බවත් 19 හැවිරිදි දියණියගේ සහය ඇතිව මලසිරුර මෝටර් රථයකට දමාගත් බවත් ඉන්පසු චාවකච්චේරි තනන්කෙලිප්පු ප්‍රදේශයේ පාළු ලඳු කැලෑවකට සිරුර දමා ඔවුන් පලා ගිය බවත් පාපොච්චාරණය කොට තිබේ. මෙම ඝාතනය සිංහල සහ දෙමළ වැසියන් සියලු දෙනා අතර පමණක් නොව මුළු මහත් රටේම සියලු ප්‍රජාව අතර දැඩි කම්පනයක් ඇති කිරීමට සමත් වුණා. දියණියක සහ බෑනා විසින් සිය මව ඝාතනය කිරීම සමාජ සදාචාරයේ කඩාවැටීමක් ලෙස බොහෝ දෙනා පවසනවා. තවමත් මෙම නඩුව අධිකරණයේ විභාග වෙමින් පවතින අතර සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. යලි හමු වෙමු. මම ඇන්